ආයුබෝවන් හැමෝටම. ඔයා කවදා හරි හිතලා තියෙනවද අපේ ජීවිතේ අපි ලබා ගන්න ජයග්‍රහණ හෝ පරාජයන් පිටුපස තියෙන රහස මොකක්ද කියලා? ඇත්තටම මේක තියෙන්නේ අපේම මනස ඇතුලේ. අද මම කතා කරන්නේ ලෝකේ ඉන්න සුපිරි ධනවතුන් සහ සාර්ථක පුද්ගලයන් පවා රහසක් ලෙස භාවිතා කරන affirmations ගැන. එහෙමත් නැත්නම් ධනාත්මක ස්වයං ප්‍රකාශන ගැන. කොහොමද මේ පුංචි වචන ටිකකින් ඔයාගේ ජීවිතේම වෙනස් කරන්නේ කියලා අද අපි කතා කරමු. මොනවද මේ affirmations කියන්නේ? affirmations කියන්නේ සරලවම කිව්වොත් අපි අපේ යටිසිතට ලබා දෙන ධනාත්මක පණිවිඩ. අපි නිතරම අපිටම කියා ගන්න දේවල් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මට මේක කරන්න බෑ කියලා ඔයා හිතනවා නම් ඒකත් එක අතකට affirmation එකක් තමයි. හැබැයි ඒක ඍණාත්මකයි. ඒ වෙනුවට ඔයා දැනුවත්වම මම මේ දේ කරන්න දක්ෂයෙක්, මම මේ දේ කරන්න සුදුසුයි කියලා කියනකොට ඒක ධනාත්මක affirmations එකක් බවට පත් වෙනවා. අනිත් එක තමයි යටිසිත ක්‍රියා කරන්නේ කොහොමද? අපේ මනස හරියට අයිස් කන්දක් වගේ. උඩින් පේන්නේ ටිකයි. හැබැයි වතුර යට විශාල කොටසක් තියෙනවා. අන්න ඒ වගේ තමයි යටිසිත. අපි දන්නේම නැතුව අපේ ජීවිතේ 90%ක්ම පාලනය කරන්නේ මේ යටිසිතයි. අපි එකම දේ නැවත කියනකොට යටිසිත එක ඇත්තක් කියලා විශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට අපේ මොළය අපිට ඉලක්කය කරා යන්න අවශ්‍ය කරන මාර්ග, අවස්ථාවන් සහ ශක්තිය නිර්මාණය කළ දෙනවා. විද්‍යාත්මකව මේකට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඒ කියන්නේ අපේ සිතුවිලි වලට පුළුවන් අපේ මොළයේ ස්නායු පද්ධතිය අලුතින් සකස් කරන්න. affirmations භාවිතා කිරීමේ ඔයාලට වාසි ගොඩක් තියෙනවා. ඒ අතරින් මම ටිකක් පැහැදිලි කරන්නම්. මේක හරියට කළොත් ඔයාලට ලැබෙන වාසි ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි ආත්ම විශ්වාසය වැඩිවීම. ඔයා හැමතිස්සෙම හිතන්න මට පුළුවන් කියන හැඟීම හිතුවොත් ඔයාට ඒක නිකම්ම ඉබේම ඔටෝ ඔයාගේ ඇඟේ එක තියනවා. මට මේක කරන්න පුළුවන්. අනිත් එක තමයි මානසික ආතතිය අඩු වෙනවා. ඔයාට බිය සහ සැකය වෙනුවට බලාපොරොත්තු ඇති වෙනවා. අනිත් එක තමයි ඉලක්කය ජය ගැනීම. ඔබේ ඉලක්කය ගැන හිතන්න. ඒ කියන්නේ ඒ සඳහා තීරණ ගැනීම පහසු වෙනවා මේකෙන්. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද හරියටම ඔයාලා කරන්න කියලා. හැබැයි මේක නිකම්ම වචන ටිකක් කියවන එක නෙවෙයි. මේ පියවර 3ක් මම කියලා දෙනවා. ඒ 3 අනිවාර්යයෙන්ම කරන්න. පළවෙනි දේ තමයි වර්තමාන කාලයෙන් කියන්න. ඒ කියන්නේ දැන් මට ලැබෙයි නෙවෙයි, මට දැන් ඒ දේ තියනවා කියලා සිතන්න. දෙවෙනි එක දැනෙන්න කියන්න. ඔයා පවසන දේ සැබෑවක් වූ විට දැනෙන සතුට අත්විඳින්න. ඔයාගේ ෆීල් එක ඔයාගේ ඇඟට ගන්න. ඔයාගේ ෆීලින් එක ඇඟට ගන්න. එතකොට තමයි මේක වැඩ කරන්නේ. තුන්වෙනි එක තමයි නිින්දට පෙර සහ අවදි වූ වහාම ඒ වෙලාවටම තමයි ඔබේ යටිසිත වැඩියෙන්ම විවෘත වෙන්නේ. ඉතින් අද ඔයත් ඔබේ ජීවිතයට ධනාත්මක වාක්‍ය කිහිපයක් එකතු කර ගන්න. මම අභිමානවත් පුද්ගලයෙක්, මට හැමදේම කරගන්න පුළුවන්, මම ශක්තිමත්, මම අද දවසේ ඉතා සාර්ථකව නිම කරනවා වගේ සරල දෙයකින් පටන් ගන්න. සතියක් මේක කරලා බලන්න. ලැබෙන වෙනස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මම තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන්නම්. හැමෝම පරිස්සමින්